අඩුවෙන්ම ලෙඩ තියෙන හදන්න පහසුම ඩොග් බ්‍රීඩ් එක මොකක්ද? අද මම කතා කරනවා ඒ ගැන. ගොඩාක් දෙනෙක් අපේ සායන වලට ආපුවම අහනවා මේ අඩුවෙන්ම ලෙඩ තියෙන හදන්න පහසුම එහෙම නැත්නම් හැමදාම ලෙඩ හැදෙන්නේ නැති ඩොග් බ්‍රීඩ් එක මොකක්ද කියලා. නේ. ඔකට කියන්න තියෙන උත්තරේ තමයි මේක සාපේක්ෂ කාරණයක්. මොන ඩොග් බ්‍රීඩ් එකටවත් මේ ලෙඩ නැහැ. එහෙම නැත්නම් අඩුවෙන් ලෙඩ තියෙනවා කියන කතාව චර සාධාරණීකරණය කරන්න බැරි කතාවක්. හැබැයි ලංකාවේ ප්‍රචලිත එහෙම නැත්නම් ලංකාවේ බ්‍රීඩ් වෙලා තියෙන ගොඩාක් බ්‍රීඩ්ස් වලට ලෙඩ හැදීමේ සම්භාවිතාවය ටිකක් අඩුයි. මොකද ලංකාවේ කට්ටිය පුරුදු වෙලා තියෙනවා ලංකාවේ කාලගුණයට වරොත්තු දෙනවා ලංකාවේ කිනිතුල්ලන්ට ඒ කියන්නේ වරොත්තු දීමේ හැකියාවක් කොහොමද තියෙනවා සහ වෙනත් කාලයක් තිස්සේ ඒ තියෙන බ්ලඩ් ලයින්ස් වල ලංකාවේ තියෙන විවිධ රෝගවලට සාපේක්ෂ ප්‍රතිරෝධයක් හැදිලා තියෙනවා කියන එක අපි දකිනවා. හැබැයි සමහර අවස්ථාවලදී මේ ඉම්පෝර්ට් කරපු සත්තු one side වෙන්න පුළුවන් double side වෙන්න පුළුවන් මේ ඉම්පෝර්ට් කරපු සත්තුන්ගේ ඒ තියෙන ජානමය ස්වභාවය සහ ප්‍රතිශක්තිය තියෙන දුර්වලතාවය මත සමහර අවස්ථාවලදී අපි දකිනවා බොහොමයක් ලෙඩ තියෙනවා මේ ලංකාව තුළ එම වර්ගයේම බ්‍රීඩ් වෙච්ච සත්තුන්ට අමතරව. හැබැයි දැන් රොට්වයිලර් ගත්තාම සාපේක්ෂව අට තියෙන ලෙඩ තියෙනවා. ඒ වගේම ඩැල්මේෂන් ගත්තාම තියෙන ලෙඩ තියෙනවා. ජර්මන් ෂෙපර්ඩ් ගත්තාම ආවේනිකව එන්න පුළුවන් සම්භාවිතාවය වැඩියෙන් හැදෙන්න පුළුවන් ලෙඩ තියෙනවා. එම විවිධ වර්ග වලට අදාළව වැඩි සම්භාවිතාවයක් තියෙන රෝග කීපයක් තියෙනවා. ඒවා උන්ට හැදීමේ වැළඳීමේ හැකියාව සම්භාවිතාව වැඩි. එහෙම හැරුණකොට කිසිම බ්‍රීඩ් එකකට ලෙඩ නැහැ කියන එකක් නැහැ. සාපේක්ෂව ලෙඩ හැදීමේ අඩුවීමේ සම්භාවිතාවයක් තියෙනවා. එතකොට අපි සතෙක් එහෙම නැත්නම් සුරතලෙක් ගෙදර හදන්න මිලදී ගන්නවා නම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධාන කාරණේ තමයි මෙයා ඉම්පෝර්ට් කරපු එක්කෙනෙක්ද එන ඒ රටට සාපේක්ෂව මේ වගේ ලෙඩ අඩු වෙයිද ලංකාවට ආපුවාම එහෙම නැත්නම් මේ ලංකාවේ බ්‍රීඩ් කරලා තියෙනවද එහෙමින්ද වැඩි ප්‍රතිරෝධයක් සහිතව අඩුවෙන් ලෙඩ හැදිලා වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද කියන කාරණය. ඒක තමයි අද මට කියන්න ඕන සරල කාරණේ මේ ගැන හිතලා තමන් කැමති සුරතල් එහෙම නැත්නම් බල්ලෙක් ගෙදරට ගන්න.